අපි දැන් කතා කරන්නේ OGTT කියන ටෙස්ට් එක ගැන. Oral Glucose Tolerance Test. අපි ඔය ග්ලූකෝස් එකක් දීලා දෙපාරක් හෝ තුන් පාරක් කොලේ අරගෙන අපි බක් කරන ටෙස්ට් එක තියෙන්නේ. මෙන්න මේකත් රුධිරයේ සීනි පාලනය පිළිබඳව කරන ටෙස්ට් එකක් වෙන ආකාරයෙන් කියනවා නම් දියබැඩියා තත්ත්වය පිළිබඳව පිරික්සා බලන්න කරන ටෙස්ට් එකක්. ඔය මේ ටෙස්ට් එකේ විශේෂත්වය තමයි මේක විශේෂයෙන් භාවිතා කරනවා ප්‍රෙග්නන්සි වලදී ඉස්සෙල්ලම දියබැඩියාව හඳුනා ගන්න. මේ ටෙස්ට් එකේ විශේෂත්වය තමයි ප්‍රෙග්නන්සි එකදී මුලින්ම දියබැඩියා තත්ත්වයක්. එහෙම නැත්නම් ප්‍රෙග්නන්සි එකත් සම්බන්ධයෙන් රුධිරයේ සීනි පාලනයේ යම්කිසි ගැටලුවක් ඇතිවන අවස්ථාව. මේක මොකද සමහර අවස්ථාවලදී ට්‍රාන්සියන්ට් දැන් නැත්නම් తాවකාලිකව සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවට අදාළව විශේෂයෙන් පාවිච්චි කරන ටෙස්ට් එකක් තමයි මේ OGTT කියලා කියන්නේ. ඉතින් මම මුලින්ම පැහැදිලි කරලා ඉන්න සාමාන්‍ය රෝගියෙක්ගේ මේක කොහොමද කරන්න කියලා. ඒ කියන්නේ ප්‍රෙග්නන්සි නැති කෙනෙක්ගේ OGTT එක කරනවා නම් ඒකෙදි ග්ලූකෝස් සම්මතකයට අපිට 75 ග්‍රෑම් 75ක් දිය කරලා බොන්න දීලා තමයි මේ ටෙස්ට් එක කරන්නේ. ඒතකොට ග්ලූකෝස් එක බොන්න දෙන්න කලින් ෆාස්ටිං බ්ලඩ් ෂුගර් එක ගන්නවා. මේක මම මේ මුලින් ගන්න නන් ප්‍රෙග්නන්ට් නැත්නම් ගර්භණී තත්ත්වයේ නොවන පුද්ගලයෙක්ගේ මේ ටෙස්ට් එක කරන ආකාරය. ඊට පස්සේ මේක බොන්න දීලා පැය දෙකකින් ලේකක් අරගෙන ඒ සාම්පල් දෙකේ සීනි මට්ටම පරීක්ෂා කිරීමෙන් තමයි අපි සාමාන්‍ය පුද්ගලයෙක්ගේ OGTT ටෙස්ට් එක කරන්නේ. හැබැයි මේකේ තියෙන ෆාස්ටිං වැලියු එකයි මේ 2 hour පැය දෙකකින් ගන්න සාම්පල් එකේ වැලියු එක අපි TTGS කට් ඔෆ් වලට අදාළව තමයි ඉන්ටර්ප්‍රිට් කරන්නේ. ඒ කියන්නේ ෆාස්ටිං එක අපි ගත්තොත් 99 හෝ ඊට අඩු නම් නෝමල් වෙනවා. 100ත් 125ත් අතර ඒ යගයන් දෙක අදාළව ප්‍රී ඩයබටික් වෙනවා. 125ට වැඩි නම් දියවැඩියා තත්ත්වයක් වෙනවා. එතකොට පැය දෙකෙන් ගන්න සාම්පල් එකේ රිසල්ට් එක 140ට අඩු නම් නෝමල් වෙනවා. 140යි 199 ඇතුළත්ව ඒ යගයන් දෙක අතර අගයක් නම් ප්‍රී ඩයබටික් තත්ත්වයක් වෙනවා. 200 හෝ ඊට වඩා වැඩි නම් දියවැඩියා තත්ත්වයක් හැටියට තමයි අපි හඳුන්වන්නේ. හැබැයි මේක විශේෂ අවස්ථාවක් වෙන්නේ මේ දියවැඩියාව කියලා අපි කලින් නොදන්න පුද්ගලයෙක්ගේ ප්‍රෙග්නන්සි කාලයේදී ඉස්සෙල්ලම මේ රුධිර පාලනය ගැටලු తాවකාලිකව හෝ ස්ථිර වශයෙන් ඇති වෙලා තියෙනවද කියන එක පිරික්සන්න මේ ටෙස්ට් එක කරද්දී තමයි. ඒකෙදිත් අර විදිහටම අපි ග්ලූකෝස් ග්‍රෑම් 75ක් දිය කරලා බොන්න දීලා තමයි මේ රුධිර සාම්පල් අරගෙන සීනි මට්ටම චෙක් කරන්නේ. හැබැයි මේකෙදි අපි සාමාන්‍යයෙන් සාම්පල් 3ක් ගන්නවා. එකක් ෆාස්ටිං වැලියු එක ග්ලූකෝස් එක බොන්න දෙන්න කලින්, ඊළඟ ග්ලූකෝස් එක බොන්න දීලා පැයකින් සහ ග්ලූකෝස් එක බොන්න දීලා පැය දෙකකින්. මෙන්න මෙතෙන්දි ගන්න කට් ඔෆ් අපි මම කලින් කිව්ව කට් ඔෆ් වලට තරමක් වෙනස් වෙනවා. මොකද WHO වලින් මේ කට් ඔෆ් තීරණය කරලා තියෙන්නේ අපි දන්නවා International Association of Diabetic and Pregnancy Study Group කියන අන්න ඒ කණ්ඩායමේ නිර්ණායකයන් වලට අනුව තමයි දැන් WHO එකත් අනුමත කරලා තියෙන්නේ. මේක තමයි දකුණු ආසියාවටත් දැනට බොහෝ දුරට වළංගු වෙන්නේ. ඒතර මේකේ ෆාස්ටිං කට් ඔෆ් එක අපි ගන්නේ 92 හැටියට. 1 hour value එක අපි ගන්නවා 180 හැටියට. 2 hour value එක අපි ගන්නවා 153 හැටියට. මෙන්න මේ කට් ඔෆ් තුන අරගෙන තමයි අපි දියවැඩියාව නැත්තම් රුධිරයේ සීනි පාලනයේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ගර්භණී කාලය තුල ඇති වෙලා තියෙනවද කියන එක තීරණය කරන්න අපි භාවිතා කරන්නේ මෙන්න මේ අධ්‍යයන තමයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබට මේ OGTT කියන ටෙස්ට් එක ගැන හොඳ අදහසක් ලැබුණා කියලා.